Unilife Diaries YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. WhatsApp status වලට වීඩියෝ එකක් කොහොමද quality drop නොවි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ දෙපාරකට අප්ලෝඩ් කරමු එකම වීඩියෝ එක. දකුණු පැත්තේ තියෙන වීඩියෝ එක වගේ quality එකට අප්ලෝඩ් කරන විදිහත් එතකොට එන්න පුළුවන් ප්‍රශ්න ගැනත් අපි කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේකෙදි ඔයා අප්ලෝඩ් කරන්නේ Instagram එකේ හරි Facebook එකේ හරි තියෙන වීඩියෝ එකක් නම් ප්‍රශ්නයක් නෑ වැඩේ ලේසි. එහෙම නෙමෙයි නම් මුලින්ම FB එකට හරි Insta එකට හරි අප්ලෝඩ් කරන්න වෙනවා. පොඩ්ඩක් ඉන්න. අප්ලෝඩ් කරනවා කියලා හැමෝටම පේන්න අප්ලෝඩ් කරන්න ඕනි නෑ. Close friends කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් එක්කෙනෙක්ට විතරක් පේන්න දාන්න. එතකොට ඒක හැමෝටම පේන්නේ නෑනේ. ඊට පස්සේ WhatsApp status එකට share කරන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක ඩිලීට් කරලා දාන්න. අප්ලෝඩ් කරන්න ඕනි විදිහත් මුලින්ම කියලා දෙන්න. හොඳට කනෙක්ෂන් තියෙන තැනකට යන්න ඕනි. අපි මුලින්ම ඔන්න ෆ්ලයිට් මොඩ් එක ඔන් කරලා ඕෆ් කරගන්නවා. එතකොට කනෙක්ෂන් එක හොඳක් ස්ටේබල් වෙනවා. ඊට පස්සේ ඔයා වෙන ඇප් මුකුත් ඕපන් කරන්න නැතුව අනිත් ඇප් ක්ලෝස් කරලා වීඩියෝ එක Facebook එකට අප්ලෝඩ් කරන්න ඕනේ. මම සාම්පල් වීඩියෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරනවා. එහෙනම් මේ කැප්ෂන් මුකුත් දාන්න හැමම අප්ලෝඩින් කියලා වැටිලා පෝස්ට් වෙනකන් ඔයා එතනම ඉන්න ඕනේ. වෙන වැඩ කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් quality එක අඩු වෙනවා. ඉස්සෙල්ලා Facebook එකට quality එකට මේක අප්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් වීඩියෝ එක quality එකට අප්ලෝඩ් වෙලාද කියන එක සහ මේ වෙලාවේ අපේ කනෙක්ෂන් එක හොඳයිද කියන එක. මගේ කනෙක්ෂන් හොඳ නිසා මේ දෙක විතරයි පේන්නේ. සමහර අයගේ මේක තියෙන්නේ playback controls ඇතුලේ. මෙතනින් 1080p select කරලා ටික වෙලාවක් ඉඳලා මෙන්න මේ share icon එක click කරන්න ඕන. මෙතනින් එන share icon එක නෙමෙයි reel එක click කරලා ඇතුළට ගිහිල්ලා මේ side එකෙන් එන share icon එක තමයි click කරන්න ඕනේ. මෙතන එනවා WhatsApp status කියලා option එක. මේ WhatsApp නෙමෙයි පටල ගන්න එපා. මේ WhatsApp නෙමෙයි WhatsApp status option එක. සමහරට ඔයාගේ මෙතනම නැත්තම් පොඩක් එහා පැත්තට ගියාම තියෙයි. ඉතින් ඔන්න ඕක ටච් කරන්න ඕනේ. අතන share දුන්නමත් WhatsApp status කියලා තියෙනවා. හැබැයි ඒකෙදි වෙන්නේ link එකක් share වෙන එක විතරයි. මෙතන more කියලා තියෙනවා. ඒකෙන් ගියාම එන my status නෙමෙයි WhatsApp status කියලා තියෙන්න ඕනේ. අරකෙදි යන්නේ link එකක්. වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ share එකෙන් ගියාම වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. loading කියලා මෙන්න මෙතනින් වැටෙනවා. ඉතින් මෙහෙම වැටෙනවම තමයි වැඩේ හරි. ඊට පස්සේ ඕපන් ලින්ක් දීලා මෙන්න මේ විදිහට WhatsApp එකට share කරන්න පුළුවන්. ඉතින් caption එකක් දානවා. මේ ටික දාලා share කරන්න. මෙන්න මේ විදිහට ආයේ WhatsApp එකට ගියාම adding කියලා පේනවා. ඉන්න එතන ඔයා add වෙලා ඉවර වෙනකන් බලාගෙන ඉන්න ඕනි. ඔය විදිහටමයි Instagram එකෙත් මෙන්න මේ icon එකෙන් ගියාම එන WhatsApp status option එකෙන් ඔයාට අර කලින් process එකම පාවිච්චි කරලා quality එකට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාට බලන්න පුළුවන් වෙනදට වඩා ගොඩක් quality එකට ලස්සනට වගේ වීඩියෝ එක WhatsApp status වලට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේ ඇවිල්ලා තියෙන link එකක්. හැබැයි වීඩියෝ එක play වෙනවා. තව එකක් මේක නම් ඔයාලා දන්න දෙයක්. ඉතින් WhatsApp වලට ගිහිල්ලා storage and data වල තියෙනවා upload quality එක HD quality දීලා තියන්න. මං කිව්වනේ ඉතින් ප්‍රශ්නෙන්න පුළුවන් කියලා. එකක් තමයි Instagram එකේදී music එක mute වෙන්න පුළුවන්. FB සමහර account වලදී මේ share to WhatsApp status කියන option එක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ප්‍රධාන ප්‍රශ්න දෙක ඒක. හැබැයි බෝනස් ප්‍රශ්නේ තමයි data ගොඩක් වැය වෙන එක. ඉතින් quality වැඩක් කරන්න නම් දෙයක් කැප කරන්න වෙනවා. data ගොඩක් consume වෙනවා මේ විදිහට අප්ලෝඩ් කරනකොට. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන ප්‍රොෆයිල් පික්චර් එකෙන්ම YouTube, Facebook, Instagram, TikTok හැම තැනම අපි ඉන්නවා. ඒ හැම එකෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. දැම්ම යන්න Unilife Diaries Facebook page එකට, Instagram එකට. ඒ වගේ තියෙනවා ලස්සන reels ගොඩක්. ඉතින් ඒකෙන් ඔයා කැමති එකක් බලලා මේ දැන් කියපු විදිහට WhatsApp status update කරලා බලන්නයි. එතකොට යාළුවොත් අහයි කොහොමද මෙහෙම quality එකට upload කරේ කියලා එයාලටත් බලන්න, වීඩියෝ එක share කරන්න, like කරන්න, ඔයාලගේ අදහස comment එකක් දාන්න.